ආයිබන්. අද අපි කතා කරන්න හදන්නේ මෙඩිටේෂනල් මියුසික් කියන මාතෘකාව ගැන. මොකද්ද මේ මෙඩිටේෂනල් මියුසික් කියන්නේ? අපි දන්නවනේ අපේ සමාජයේ බහුතරයක් අපි පවා ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් එක, ආතතිය, ડિප්‍රෙෂන්, විෂාදය, ඊට අමතරව ඇන්සයිටි, කාංසාව වගේ ගොඩාක් මානසික රෝග වලින් පෙළෙනවා. හරි. ඊට අමතරව අපේ ඇඟේ තියෙන විවිධ පීඩාකාරී වේදනාවන්. හරි. මේ වගේ දේවල් ගොඩකින් අපි පෙළෙනවා. හැබැයි මේ මෙඩිටේෂනල් මියුසික් කියන එක හරහා ඔයාගේ මානසිකව තියෙන රෝග සහ භෞතික වශයෙන් වාර තියෙන රෝග ලක්ෂණ වෙනස් කරලා ඔයාගේ ශරීරය හරි තිබ්බට වඩා වෙනස් විදිහට පරිවර්තනය කරන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ හාරනවා. හරි. එතකොට අපි අද වීඩියෝ එකෙන් කතා කරමු මොනවද මේ මෙඩිටේෂනල් මියුසික් කියන්නේ? මොනවද මෙඩිටේෂනල් මියුසික් වර්ග මේ ලෝකේ තියෙන්නේ? තමන්ට තියෙන රෝග ලක්ෂණ අනුව, තමන්ට තියෙන රෝග අනුව කොහොමද තමන්ට ගැලපෙන හරියන මෙඩිටේෂනල් මියුසික් එකක් තෝරගෙන අහලා ඔයාගෙන කොහොමද අපි අපේ ඇඟ හරි මේ ගොඩාක් බෙහෙත් වලින් සුව කරගන්නවට වඩා කොහොමද මේ ස්වාභාවික ක්‍රමයක් පාවිච්චි කරලා ඔයාගේ ඇඟ තිබ්බට වඩා හොඳ තත්ත්වයකට පරිවර්තනය කරගන්නේ කියන එක ගැන. හරි. එහෙනම් අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා සෞඛ්‍ය දැනුම, සෞඛ්‍ය අධ්‍යාපන, ලෙඩ රෝග ගැන පැහැදිලිවම සරලව සිංහලෙන් කියලා ඔයාලගම YouTube channel එකට. මොකක්ද මේ මෙඩිටේෂනල් මියුසික් කියලා කියන්නේ? හරි. මෙඩිටේෂනල් මියුසික් කියලා කියන්නේ අර ඔයාගේ ඇඟ, ඔයාගේ මනස කාම් කරන්නම, රිලැක්ස් කරන්නම කාම් වාතාවරණයක්, හරි සංසුන් වාතාවරණයක්, සංසුන් වටපිටාවක් නිර්මාණය කරන්නම නිර්මාණය කරලා තියෙන මියුසික් වර්ගයක්. හරිද? එතකොට මේකෙදී ඔයාගේ අර මොළයේ අති වේගෙන් ක්‍රියාත්මක වෙන අර හයිපර් ඇක්ටිවිටි කියනවා අපි ඒකට. ඒ කියන්නේ අධි ධාවනකාරී විදිහට ක්‍රියාත්මක වෙන තරංග වගේ දේවල් රිලැක්ස් කරන්න. හරි? වැදගත් වෙන ඔය soft instrument sounds, ඒ කියන්නේ සංගීත භාණ්ඩ වල හරි soft sounds, ස්වභාව ධර්මයේ තියෙන sounds, හරි ඊළඟ ඔය binaural sounds, binaural beats, chanting beats වගේ මම ඉස්සරහට කියලා දෙනවා. හරි වගේ දේවල් පාවිච්චි කරලා හදලා තියෙන මියුසික් තමයි අපි කියන්නේ මෙඩිටේෂනල් මියුසික් කියලා. සමහර විට ඔයා මේවා අහලත් ඇති, මේකෙන් වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. සමහර විට ඔයා මේවා පාවිච්චි කරලම නැතුව ඇති. පාවිච්චි කරලා නැත්නම් යාට මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ. ඔයා සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ආවම රිලැක්ස් වෙන්න බීච් එකට යන්න ආසයි නේ. සමහර වෙලාවට FB එකේ පෝස්ට් එක මට මේ වෙලාවේ ඕන බියර් ටින් 7ක් එක්කනේ වෙරළකට වෙලා තනියම බොන්න ඔය වගේ පෝස්ට් පහුගිය කාලේ ෂෙයා වුණා. ඇයි ඒ? ඇයි? අර ඕෂන් වේව්ස් මොදේ රැළ වදින සවුන්ඩ් එක. ඒක නේචර් සවුන්ඩ් එකක් විදිහට මෙඩිටේෂනල් මියුසික් වලට පාවිච්චි කරනවා. හරි. එහෙම නැත්නම් වැස්සේ මේ ෆීල් එක විඳින්න කවුද අකමැති කියලා Facebook එකේ පෝස්ට් කරලා ඇති වහින නේ දර්ශනයක් දාලා ඒකේ සවුන්ඩ් දාලා ඒකට පොඩි මියුසික් එකක් ඇඩ් කරලා නේ. අන්න. ඇයි? වැස්සේ සද්දයක් අපි ඕන තරම් දැකලා තියෙනවා මේ මෙඩිටේෂනල් මියුසික් වලට පාවිච්චි කරලා තියෙනවා. එතකොට පැහැදිලිනේ. එතනදී ඔයා ඇත්තටම සංසුන් වෙනවානේ. ඔයා කූල් ඩවුන් වෙනවානේ නේ. ඔයාගේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක කරන්න ඔයාට ඒක හරි ප්‍රයෝජනවත් වෙනවානේ. අන්න ඕක තමයි මෙඩිටේෂනල් මියුසික් වල තියෙන පවර් එක. කතා කරමු අපි මේවා ගැන හරියට දැන්. හරි. මෙඩිටේෂනල් මියුසික් අහනකොට ඔයාගේ මොළයේ ඇතුලේ මොකද වෙන්නේ? මොළයේ ඇතුලේ වැඩ ගොඩක් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් ඔයා ප්‍රශ්නයක ඉන්නකොට මොකක් හරි ගැටලුවක ඉන්නකොට ආතතියක ඉන්නකොට ඔයාගේ මොළයේ තරංග බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට කියනවා බීටා වේව්ස් කියලා. මේවා හරි ඇක්ටිව් බීටා වේව්ස්. මේවා ඔයාට අර කාම් වෙන්න දෙන්නේ නැහැ. හරි ඩිසිෂන් එකකට එන්න දෙන්නේ නැහැ. ඔයා කලබල කරනවා බීටා වේව්ස්. හරි? ෆයිට් ඔෆ් ෆ්ලයිට් කියන ප්‍රතිචාරය හැදෙනකොට ඔළුව ඇතුලේ හැදෙන තරංග බීටා වේව්ස්. හරි? මෙඩිටේෂනල් මියුසික් අහනකොට මොකද වෙන්නේ? ඒවා අර හදලා තියෙන විදිහ අනුව දැන් මියුසික් එකක් කියන්නේ මොකද්ද? මියුසික් එකක් කියන්නේ සාමාන්‍ය පෙළ කරපු ඕනම කෙනෙක්, විද්‍යාව කරපු කෙනෙක් දන්නවා මියුසික් එකක් කියන්නේ ඒක සංකේතයක් තියෙන තරංග. හරි? විවිධ විදියට හැදුවාම ඉතින් ඒකේ රසයක් තියෙනවානේ. තරංග. මොළයේ ඇතුලේ තරංග තමයි යන්නේ. හරි? බීටා වේව්ස්. මේ මෙඩිටේෂනල් මියුසික් වල තියෙන තරංග වලට පුළුවන් ඔයාගේ බීටා වේව්ස්, බීටා තරංග ඇල්ෆා තරංග දක්වා කන්වර්ට් කරන්න. ඇල්ෆා තරංග තීටා තරංග. ඇල්ෆා තරංග තීටා තරංග කියන ඒවා හරි රිලැක්ස් වේව්ස්. හරි? ඒවට පුළුවන් මොළය රිලැක්ස් කරන්න. එහෙනම් පැහැදිලිනේ. පළවෙනිම දේ මොළයේ ඇතුලේ වෙන්නේ. ඔයා මෙඩිටේෂනල් මියුසික් අහනකොට ඔයා ස්ට්‍රෙස් වෙලාවක් නම් අහන්නේ ඔයාගේ මොළේ වැඩ කර තියෙන බීටා වේව්ස් හැරෙනවා ඇල්ෆා වේව්ස් වලට සහ තීටා වේව්ස් වලට. ඒක තමයි පළවෙනි ක්‍රමය මෙඩිටේෂනල් මියුසික් වලින් ඔයාගේ බ්‍රේන් එක රිලැක්ස් කරන. දෙවෙනි එක තමයි අර මම ඉස්සෙල්ලා කිව්ව ෆයිට් ඔෆ් ෆ්ලයිට් ප්‍රතිචාර ඇඟේ හැදෙනකොට ඔයාගේ ස්ට්‍රෙස් හෝමෝන් ඉපදෙනවානේ. ඇඩ්‍රිනලින් කෝටිසෝල් හැදෙනවා. එතකොට මේවා වීඩියෝ ගානක මම කතා කරලා තියෙනවා. හරි?
එතකොට හැදෙන ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් ප්‍රමාණය විශේෂයෙන් කෝටිසෝල් ප්‍රමාණය මෙඩිටේෂනල් මියුසික් අහනකොට ඔයාගේ ඇඟේ නිෂ්පාදනය වෙන කෝටිසෝල් ප්‍රමාණය මොකද වෙන්නේ? පහළ බහින. එතකොට ස්ට්‍රෙස් හෝමෝන් ඇඟේ තියෙන ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? ඔයා රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ ඔයා සංසුන් වෙනවා, ඔයා කාම් වෙනවා. හරිද? හරි. ඕක තමයි දෙවෙනි ක්‍රමය. ඔයාට මතක ඇති ඔයා සාමාන්‍ය පෙළ කරන කට්ටියට උනත් මේක මතක ඇති. සාමාන්‍ය පෙළ කරා නම් දන්නවා ඔයාගේ විද්‍යාව පාඩමේ වාට උගන්වනවා සිම්පතටික් නර්වස් සිස්ටම්, පැරාසිම්පතටික් නර්වස් සිස්ටම්. ඒ කියන්නේ අන්න මතක විදිහට අනුවේගී ස්නායු පද්ධතිය, ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා ස්නායු පද්ධති වර්ග දෙකක් උගන්වනවානේ. එකක් ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි කරනවා, රුධිර පීඩනය වැඩි කරනවා අනුවේගී. ප්‍රත්‍යානුවේගී පැරාසිම්පතටික් එක අඩු කරනවා. ඔහොම ඉගෙනගෙන ඇති. මට මතක විදිහට ඔහොම තමයි විද්‍යාවේ කාලේ උගන්වන්නේ. හරි. එතකොට දැන් ඔයා කලබල වෙලා ඉන්න වෙලාවේ මොකද වෙන්නේ? ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි. රුධිර පීඩනය වැඩි. ඔයා කලබල වෙලා ඉන්නේ, ස්ට්‍රෙස් වෙලා. හැබැයි මෙඩිටේෂනල් මියුසික් අහනකොට තියෙන වැඩේ තමයි ඔයාගේ පැරාසිම්පතටික් නර්ව් සිස්ටම් එක ප්‍රත්‍යානුවේගී කොහොමද උත්තේජනය වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔයා අර කලබල වෙලා ඉන්නකොට ඔයාගේ වැඩි වෙලා තිබ්බු හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය ඔක්කොම ටික ටික පහළට එන්න පටන් ගන්නවා. ගැහෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔයා රිලැක්ස් වෙනවා. ඔයා සංසුන් වෙනවා. දැන් පැහැදිලි. එහෙනම් මෙඩිටේෂනල් මියුසික් අහනකොට එකක් ඔයාගේ මොලේ තියෙන බීටා වේව්ස්, බීටා තරංග ඇල්ෆා වලට තීටා වලට මාරු වෙනවා. දෙවෙනි එක ඇඟේ හැදෙන කෝටිසෝල් ප්‍රමාණය අඩු වෙනවා. ස්ට්‍රෙස් හෝමෝන් පීඩනය දෙන දීමට අදාළව තියෙන හෝමෝනේ නිෂ්පාදනය වෙන අඩු වෙනවා. ඊළඟ පැරාසිම්පතටික් ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඔයාගේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය එහෙම අඩු කරලා ඔයාව රිලැක්ස් කරනවා. හරිද? උදාහරණයක් විදිහට ඔයා නිින්දට යන කලින් වැඩ ගොඩාක් කරලා තියෙන්නේ. ඔයා ගොළුවේ තියෙනවා. හෙටත් වැඩ ගොඩාක් තියෙනවා. තාම වැඩ ඉවර නැහැ. ඔයා ලොකු පීඩනයක ඉන්නේ. ඔයා නිදා ගන්න හදනකොට ඔයාට නිින්ද යන්නේ නැහැ. මේ ප්‍රශ්නත් එක්ක ඔයා මෙඩිටේෂනල් මියුසික් විනාඩි 10ක් 30ක් අතර ප්‍රමාණයක් අහලා නිින්දට ගියොත් මොකද වෙන්නේ? ඒක මම නිදාගත්තොත් මොකද වෙන්නේ? ඔයාට බොහොම පහසෙන් නිින්ද යනවා. එහෙනම් මෙඩිටේෂනල් මියුසික් අහනකොට ඔයාට තියෙන වාසි මොනවද කියන එක ගැනත් අපි කතා කරන්න ඕනේ. පළවෙනිම දේ තමයි ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා, ඔයාගේ ඇන්සයිටි එක අඩු වෙනවා, ඔයාගේ ආතතිය අඩු වෙනවා, ඔයාගේ කාංසාව අඩු වෙනවා. එතකොට ඔයාට ඉමෝෂනල් බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ හැඟීම් හොඳ සමතුලිතතාවයක් තියෙන, සම්බරව තියෙන ජීවිතයක් එදාට ගත කරන්න පුළුවන් ලොකු පීඩනයක් නැතුව. දෙවෙනි එක තමයි ඔයාගේ ලයිෆ් එකේ ක්වොලිටි එක. හරි, ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන්නේ ඒකේ අර්ථම තියෙන එකක් ස්ලීප් එක කියලා. නිින්ද කියලා දෙයක් නේ. හොඳ ක්වොලිටි ලයිෆ් එක ජීවිතයක වැදගත් අංගයක් තමයි නිින්ද. නිින්දේ තියෙන ක්වොලිටි එක හොඳට වැඩි දියුණු කරගන්න මෙඩිටේෂනල් මියුසික් කියන එක ඉතාම වැදගත් වෙනවා. මම වීඩියෝ එකක් කරලා තියෙන ඉන්සොම්නියා කියලා ඔයාලා ගිහිල්ලා බලන්න. නිින්ද නැති වෙන ලෙඩේ, මේ නිින්ද නැති වෙන ලෙඩේට හොඳ උත්තරයක් මේ මෙඩිටේෂනල් මියුසික් කියන එක. ඊළඟ තමයි ඔයාට දෙයක් වැඩක් කරනකොට ફોකස් කරගන්න බෑ නම්, විශේෂයෙන් ડિප්‍රෙෂන් තියෙන අයට, ඇන්සයිටි තියෙන අයට, එතකොට ස්ට්‍රෙස් තියෙන අයට නේ මොකද වෙන්නේ? එක දෙයක් ගැන හරි අවධානයක් යොමු කරන්න බෑ. ඒ අවධානය දිගටම තියාගෙන කන්සන්ට්‍රේට් කරගෙන වැඩක් කරගන්න බෑ. හැබැයි මෙඩිටේෂනල් මියුසික් අහන අයට පාඩම් කරන්න කලින්, වැඩ කරන්න කලින්, මේ වගේ දේවල් වලට කලින් මෙඩිටේෂනල් මියුසික් ටිකක් විනාඩි 10ක් 30ක් අතර අහලා පටන් ගත්තොත් ඔයාට මේ කරන වැඩේ හරියට කරගන්න හැකියාවක් ලැබෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. හරි. ඊළඟ හතරවෙනි මාසය තමයි ඔයා භාවනා කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම්, හොඳ භාවනා යෝගී පුරුද්දක් ඔයාට තියෙනවා නම්, භාවනා කරන්න පුළුවන් නම් ඔයාට භාවනාවේ අභ්‍යන්තරයේ ඩීප් මෙඩිටේෂන් වලට යන්න මෙඩිටේෂනල් මියුසික් උදව්වක් කරගන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල අත් කරගත්තු අය මේ ලෝකේ ඉන්නවා. ඊළඟ පස්වෙනි එක තමයි ඔයාට ඔයාව සුව කරගන්න. ඔයාගේ මානසික හැඟීම්, ඔයාගේ ශරීරයේ තියෙන වේදනාවල්, මානසික වේදනාවල් මේවා අඩු කරගන්න, මැනේජ් කරගන්න මේ මෙඩිටේෂනල් මියුසික් කියන එක ඉතාම වැදගත් වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ. හොස්පිටල් එකක් තියෙනවා. හරි. එහෙම නැත්නම් ඔය මෙන්ටල් වෙල්නස් ප්‍රැක්ටිස් කරන තැනක් තියෙනවා. මේ වගේ සමහර තැන්වල, ගොඩක් තැන්වල මෙඩිටේෂනල් මියුසික් පාවිච්චි කරනවා ලෙඩ්ඩුන්ට. එක්සර්සයිස් කරන්න කලින්, එහෙම නැත්නම් තියටර් එකේදී කොයි හරි මේ මෙඩිටේෂනල් මියුසික් පාවිච්චි කරනවා. අයියේ. එහෙන් පාවිච්චි කරන්නේ එතකොට ඒ කරන වැඩේ සාර්ථකත්වය ඉතා උපරිමයකටම අරන් යන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙන නිසා. හරි. වීඩියෝ එකේ වැදගත්ම කොටස. මොකද්ද? මොනවද මේ මෙඩිටේෂනල් මියුසික් වර්ග? මොන මියුසික් වර්ගයද මම තෝරගෙන අහන්න ඕන කියන කොටස. හරි. පළමුවෙනි දේ නේචර් සවුන්ඩ්ස්. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන සවුන්ඩ්. වැස්ස සවුන්ඩ් එක, මොහොදු රැළ තියෙන සවුන්ඩ් එක, කැලේ කුරුල්ලෙක් කිචිමිචි ගාන සවුන්ඩ් එක,
හුළඟේ ශබ්දය හරිනේ ඉතින් මේවා මේ මියුසික් නිර්මාණය කරන්නත් කලින් තිබ්බේවා වෙන්න ඇති. හරිද? ඇයි ඒ කාලේ ඕනම කෙනෙක් Tamanට තපස් රකින්න උන්නත් යන්නේ කොහෙද? කැලේට. ඇයි අර තියෙන ස්වාභාවික ශබ්දයන් තමන්ව රිලැක්ස් කරනවා, කාම් කරනවා නේ. හරි. එතකොට දැන් අද කාලේ හදලා තියෙන මෙඩිටේෂනල් මියුසික් වර්ග ගොඩකට මේ නේචර් සවුන්ඩ්ස් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔයාලට සූතිං ඇට්මොස්ෆියර් එකකට නිදහසේ ඉන්න රිලැක්ස් වෙන්න ඕන පරිසරයක් වාගේ වටපිටාවේ ගොඩනගා ගන්න ඕන නම් ඔයාලට නේචර් සවුන්ඩ්ස් ඕන නම් ඩවුන්ලෝඩ් කරලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒව ඇහෙන ශබ්ද තියෙන තැනකට ගිහිල්ලා ඔයාලට ඒක අහන්න පුළුවන්. ඒ පළවෙනි වර්ගය. දෙවෙනි වර්ගය තමයි ටයිබෙටන් සිංගින් බෝල්ස් කියන්නේ. ටයිබෙටන් සිංගින් බෝල්ස්. එතකොට මේක ඇවිල්ලා එන ඩීප් එන වයිබ්‍රේට් එකක් තියෙන මේ මියුසික් වර්ගයක්. ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. විද්‍යාඥයෝ කියනවා, පරීක්ෂකයෝ කියනවා මේ මියුසික් වර්ගයට ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන මානසික මේ වේදනාවන් වලට ඊට අමතරව භෞතික වේදනාවන් වලට මේ වේදනාවන් අඩු කරලා මේ වේදනාවන් සුව කරන්න, ඔයාව රිලැක්ස් කරන්න හැකියාව තියෙනවා කියලා YouTube එකේ උනස් සර්ච් කරලා බලන්න ටයිබෙටන් සිංගින් බෝල් කියලා එනවා. ෆ්‍රී පාවිච්චි කරන්නත් වෙනවා, අහන්න පුළුවන් ඒවා එනවා, සල්ලි දීලා ගන්න පුළුවන් ඒවත් වෙනවා. අහලා බලන්න. ඔයාට පේන් එක හීල් කරගන්න ඕන නම් ඔයා අහන්න ටයිබෙටන් සිංගින් බෝල්. තුන්වෙනි වර්ගය තමයි බයිනවරල් බීට්ස් කියන්නේ. බයිනවරල් බීට්ස්. මෙතනදී කරන්නේ සංඛ්‍යාත දෙකක් එක ළඟ යන සංඛ්‍යාත චූටි වෙනස්කම් තියෙන සංඛ්‍යාත දෙකක් පාවිච්චි කරලා නිර්මාණය කරනවා මියුසික් එකක්. මේ මියුසික් එකට ඔය නේජර් සවුන්ඩ් ටිකක් දාලා ගත්තාම මරු ලස්සනට එනවා. මේක ඔයාට වැදගත් වෙනවා භාවනා කරනකොට. හරි එහෙමත් නැත්නම් ඔයා කලබල වෙලා ඉන්න වෙලාවක ඔයාගේ හිත සංසුන් කරගන්න. ඇයි මම කිව්ව මතකද අර බීටා වේව්ස් තීටා වේව්ස් වලට ආල්ෆා වේව්ස් වලට කන්වර්ට් කරන්න පුළුවන් මෙඩිටේෂනල් මියුසික් වලට කියලා. අන්න මේ බයිනවරල් බීට්ස් වලට තමයි එහෙම කරන්න පුළුවන්. ඔයාගේ අර මනසේ තියෙන බීටා වේව්ස් ආල්ෆා වේව්ස් වලට තීටා වේව්ස් වලට හරව ගන්න ඕන නම් සර්ච් කරන්න බයිනවරල් බීට්ස් කියලා සර්ච් කරාම මේකේ මම දාලා තියෙනවා. එන්නේ මෙන්න මේ වීඩියෝස් ඔඩියෝස් තියෙන ඒවා අහන්න. එතකොට ඔයාට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. ඊළඟ තමයි Gregorian chants and mantras. Gregorian chants and mantras. හරි මේකත් එක වර්ගයක් මෙඩිටේෂනල් මියුසික් වල. විශේෂයෙන්ම ඔයා භාවනා යෝගීව ඉන්න කෙනෙක් නම්, භාවනා කරන්න ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම්, භාවනාවේ ගැඹුරටම යන්න, භාවනා ක්‍රම වල ගැඹුරටම යන්න මේ Gregorian chants and mantras ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔය පිරිත් වලක් තියෙන ඇත්තම කතාව ওই වගේ දෙයක්. ওই වගේ අර බ්‍රේන් එකේ තියෙන යම් යම් තැන් යම් යම් තරංග උත්තේජනය කරන එක, කන්වර්ට් කරන එක තමයි පිරිත් වලත් කරන්නේ. හරි ඊළඟ පස්වෙනි එක ඉන්ස්ට්‍රුමන්ට් soft music. අර soft ශබ්ද තියෙන. ඒ කියන්නේ පියානෝවක ශබ්දය, බටනලාවක ශබ්දය. හරි ඊට අමතරව ඒ කියන්නේ අර අපි වෙනම ලෙවල් එකකට අරන් යන්න පුළුවන් හරි සියුම් මියුසික්ස් තියෙනවා. ඔන්න මේ මියුසික් ඒවා අයිති වෙන්නේ ඇත්තටම මෙඩිටේෂනල් මියුසික් වර්ගයකට, එක කැටගරි එකකට. ඒවත් ඔයාලට අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට සාමාන්‍ය ක්ලාසිකල් මියුසික් අහනකොට කොහොමත් අපි රිලැක්ස් වෙනවා. හරි ක්ලාසිකල් මියුසික් අහනවා නම් ඔය රැප් වලට, වෙස්ටර්න් වලට වඩා ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. අර කියන ඒවා අහන්න නැත්නම් අඩුම තරමේ ඔයා ගොඩ කලබල කෙනෙක් නෑ, ක්ලාසිකල් මියුසික් එකක් දාගෙන අහන්න. ක්ලාසිකල් මියුසික් එකක් සින්දුවක් අනිවාර්යයෙන්ම ඔයාලට රිලැක්ස් වෙන්න හැකියාව තියෙනවා. හරි ඊළඟ දැන් මේකට උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා පාඩම් කරන්න කලින්, ඔයා භාවනා කරන්න කලින් හරි මම මේ කියපු ඔයාට ගැළපෙන හරිද මෙඩිටේෂනල් මියුසික් වර්ගයක් තෝරගෙන ඔයා අහලා ඒ වැඩේ පටන් ගන්නකො. පටන් අරගෙන වැඩේ කරලා වැඩේ වෙනකට වඩා සාර්ථක නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම වැඩේ හරියනවා කියලා. ඒ වගේම වීඩියෝ එක අනිත් අයට බලන්න. එතකොට ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්න. අනිත් අයත් එතකොට මේ දැනුම ආත් එක්ක බෙදා ගන්න හැකියාව ලැබෙනවා. දැන් ඉතින් මේ මෙඩිටේෂනල් මියුසික් අපිට හිතන තැන් වල හැමතැනම අහන්න පුළුවන්. දෙහිම හැවුව කියලා වැඩක් තියෙනවද? එහෙම හැවුව කියලා වැඩක් නැහැ. එතකොට මේ මියුසික් අහන්න කලින් මේකේ ඉෆෙක්ට්, මේකේ කාර්යක්ෂමතාවය උපරිම පවත්වා ගන්න නම් මම පැහැදිලිවම කියන්න ඕන. ඔයා ඔයාගේ වටපිටාව වාතාවරණය ඉස්සරලා අහන්න කලින් හදාගෙන ඉන්න. පළවෙනිම දේ හරි මියුසික් එක තෝරගන්න. ඔයාගේ තියෙන ප්‍රශ්නේ තෝරගෙන මම අර කියපු කැටගරි වලින් හරි මියුසික් එක තෝරගන්න. හරි. මියුසික් එක තෝරගත්තා. ඔයාගේ නිදා ගන්න නම් ඔයාට ඕන ඔයා අර බ්‍රේන් වේව්ස් වෙනස් වෙන මියුසික් එකක් තෝරගන්න. ඔයාට රිලැක්ස් වෙන්න නම් ඕන නේචර් සවුන්ඩ්ස් තෝරගන්න. ඔයාට ෆෝකස් කරන්න නම් ඕන ඒ විදිහට මම දැන් කියලා දීලා තියෙනවා ඒ වර්ගේ තෝරගන්න. ඒක පළවෙනි එක. දෙවෙනි එක අඩුම මේක විනාඩි 10ක් 30ක් අතර අහන්න ඕන. එහෙම අහන්න පුළුවන් වෙලාවක් තියෙන වෙලාවක් තෝරගන්න මේ මියුසික් වලට සබන් දෙන්න කලින්. හරි. එතකොට වෙලාව තෝරගන්න එක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඔයාගේ වටපිටාව හොඳට ඒ කියන්නේ රිලැක්ස් විදිහට හදා ගන්න ඕන. වටපිටාව
ලයිට් පොඩ්ඩක් අඩු තැනක ලයිට් ඩීම් කරන්න පුළුවන් තැනක හොඳට මනිමලා නෙවෙයි ලයිට් ඩීම් කරන්න හොඳට සැප පහසුවට ඉඳ ගන්න වටපිටාවේ ශබ්ද බබ්ද අඩු ඒ වගේ තැනක් තෝරගන්න ඕනේ මේ සින්දුව මේ මියුසික් අහන්න ඒ තුන්වෙනි එක එතකොට හතරවෙනි එක තමයි මේක ඉතින් ඔහෙ නිකන් අහගෙන ඔහොම නිකන් හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන හැව කියලා තේරුමක් නැහැ ඔයා මේ මියුසික් එක අහන ගමන් මම මේක මීට කලින් කියලා දීලා තියෙනවා තප්පර 4ක් හුස්ම ගන්න ඕන. තප්පර 4ක් හුස්ම තියාගෙන ඉන්නවා. තප්පර 6ක් පුරාවට හුස්ම පිට කරන්න ඕන. මේ විදිහට ගැඹුරු හුස්ම සමග යන breathing exercise එක තමයි මේක අහන්න ඕනේ. එතකොට තමයි මේකේ effective එක කාර්යක්ෂමතාවයේ උඩරිමටම වැඩ කරන්නේ. හරිද? එතකොට ඔයා relax වෙනවා. අම්බානකරම relax වෙනවා. ඊටත් අමතරව නිදා ගන්න කලිනුත් මේක අහන්න පුළුවන් නම් එදිනදා මේ මියුසික් වර්ග Tamanට ගැලපෙන එක ඉතාම වටිනවා. ඔයාගේ day to day life එදිනදා ජීවිතේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න. උදාහරණයක් විදිහට ඔයා භාවනා කරන්න කලින් හරිද? ලස්සන බටනලා ශබ්දයකට සවන් දෙනවා හොඳ ගැඹුරු හුස්ම ව්‍යායාමත් එක්ක deep breathing exercise එක. ඔයාට වගේ භාවනාව හොඳටම කරන්න පුළුවන්. මම මේක කරලා තියෙනවා. මම මේක අත්විඳලා තියෙනවා. මම මේක දන්න නිසා කියන්නේ කරලා බලන්න. හරි? හරි. එහෙනම් අද අපි කතා කරේ හරි වැදගත් මාතෘකාවක් meditational music. හරි? එතකොට මේ meditational music කියන එක හරි powerful. හරි ශක්තිමත්, හරි බලගත් දෙයක්. එතකොට මේ හරහා ඔයාට ඔයාගේ ඇඟේ පතේ තියෙන වේදනාවන්, මනසේ තියෙන වේදනාවන් අඩු කරගන්න, ඔයාගේ ફોකස් එක වැඩි දියුණු කරගන්න, ඔයාගේ අවධානය වැඩි දියුණු කරගන්න. ඒකත් අමතරව ඔයාට එදිනදා වැඩ කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්න, පාඩම් කරන්න මේ හැම දෙයකම මෙඩිටේෂනල් මියුසික් කියන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මෙච්චර කල් මේක දැනගෙන හිටියේ නැතුව ඇති සමහර විට. හරි. මම ආරාධනා කරනවා ඔයාලට. එහෙනම් මම මේ කියලා දීපු කැටගොරිස් වල තියෙන ඔයාට ගැලපෙන මියුසික් මෙඩිටේෂනල් මියුසික් ටිකක් අරගෙන පාවිච්චි කරලා බලලා ඔයාගේ අත්දැකීම් මාත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරගන්න කියලා. හරි. එහෙනම් අද වීඩියෝ එකෙනුත් ඔයාට අලුත් දෙයක්, අලුත් දැනුම තියෙන දෙයක් ඔයාගේ ජීවිතේට, ඔයාගේ දැනුම් පොතට එකතු වුණා නම් ඒක තමයි මගේ සතුට. එහෙම එකතු වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අයත් එක්ක බෙදා ගන්න විශේෂයෙන් පාඩම් කරන ළමයි හේ. හරිද? හරි. එහෙනම් ආයෙම සැරයක්. ආයෙම දවසක් මේ වගේම දැනුමින් පිරිච්ච සුපිරිම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනවා. ඔයාලා හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න.